නවනගර වැසියනි අපි අපේ නවනගරේ පළවෙනි වතාවට පවත්වනවා නවනගරේ චිත්‍ර තරගය. තරගයේ මාතෘකාව තමයි ජලජ ජීවියා. මේ තරගයෙන් ජයග්‍රහණය කරන කෙනාට හම්බ වෙනවා පිලිසෙන කුසලානය. ඒ විතරක් නෙමෙයි රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක්. මමත් ඔය ඩ්‍රෝයින් කම්පිටිෂන් එකට යනවාමයි. ඕම් බලන්නකෝ මම අඳිනවා නියම චිත්‍රය. ඕම් බලන්නකෝ මගේ චිත්‍රය අඳනවා. ඒක තමයි පළවෙනි ස්ටාර්. දෙයක් රෙකෝඩ් කරනවා. මේ මාටියෝ පොඩ්ඩක් අහනවකෝ. අයියෝ මාටියා මගේ අතිශය විත්‍රය තවමත් චිත්‍රය ඇඳලා ඉවර කරලා ආවේ නෑනේ මං මේ. මාටියා මගේ අතිශය විත්‍රය චිත්‍රය ඇඳලා ඉවර කරලත් මේ යන්නේ. අන්න මහාචාර්යතුමා ඇඳා ඒක නියම ලස්සනට ආවා කියන්නේ ඕම් බලන්න ඇත්තෝ වගේ ඉන්නවා මේ. බලන්නකෝ. කොච්චර ලස්සන ගෙම්බෙද්ද ඇස් වහන්න වදින්න එපා. මාටි ඔයාගේ ගෙම්බට නම් කාගේවත් ඇස් වහක් වදින ගන්න ඇවුනට ඔයාගේ චිත්‍රය දකින්න ආයෙත් නම් ඇස් වහගෙන තමයි ඉන්න වෙන්නේ. මාර වැඩි. අයියෝ දෙයියනේ මාර චිත්‍රයක් ඕක. ඔයගොල්ලෝ කලාකාරයෙක්ගේ නිර්මාණයට hina වෙනව නේද? හරි මං ඔයගොල්ලන්ගේ ඇස් අරෙන් හොඳ චිත්‍රයක් ඇඳලා පෙන්නන්නම්කෝ. හැමෝම ඇස් උඩ තියාගෙන එතකොට බලාගෙන ඉන්න. මාඩියෝ හම්බුණා මං දැන් ඉතින් මෙයා දිහා බලාගෙනම චිත්‍රය අඳිනවා. චූටියෝ ඔයා පොඩ්ඩක් සද්ද නැතුව ඔහොම පැත්තකට වෙලා ඉන්නකෝ මම මේක අඳිනවා. මේ මිනිස්සයා මේ විතර මොනවද මේ කරන්නේ? එයා වෙන දැනකට ගිහිල්ලා. එක ඉන්නකෝ. මේක ගැට වෙනවනේ. හරි කමන්න ඔතෙන්ට වෙලා හෙල්ලෙන්නේ නැතුව ඉන්නකෝ ප්ලීස්. මේ මිනිස්සයා මේ මොනවද කරන්නේ යාළුවා? මන් දිහා බලාගෙන එයා චිත්‍රයක් අඳිනවා. මේක චූටියෝ මෙන්න බලන්න මම චිත්‍රය අඳා. ඇත්තම වගේ ඉන්නව නේද? මේ බලන්න ඇත්තම වගේ ඉන්නවා. මොකද්ද මේ ඇඳලා තියෙන්නේ? කොල්ලනේ මේ මිනිස්සයා මාව භයානක විදියට ඇඳලා තියෙන්නේ. අපි මේ මිනිස්සයාට ඔක පාඩමක් උගන්වන්න ඕනේ. ලෑස්තිද? ඔව් ලෑස්ති. මගේ චිත්‍ර මේගොල්ලෝ දිය කරලා දැම්මා. අයියෝ බලන්නකෝ. දිය වෙලා ගියා. අනේ අඬන්න එපා මාත්‍යෝ. මේ හැටකෙක් වගේ අඬන්න එපා. ඔයා මෙහෙම කරන්න. වෙන සතෙක්ගේ චිත්‍රයක් අඳින්නකෝ. හොඳ බබා වගේ යන්න. ඔන්න බලන්නකෝ මම ලස්සන ටිකක් අඳිනවමයි. අඳිනවමයි. හොඳයි මාත්‍යෝ හොඳයි. ඔයා එහෙනම් වෙන චිත්‍රයක් අඳින්නකෝ. හැබැයි මට මෙතන ඉන්න අමාරුයි. මම ගෙදර ගිහින් ආපහු එන්නම්. හොඳේ? ඕකේ යන්න. මට තේරෙනවා චූටියෝ මට තේරෙනවා. ඔයා කියන දේ මට තේරෙනවා. මම දැම්මම ඔයාව ලස්සන ලොකු ගෙම්බෙක් වගේ අන්නලා හැඩ කරලා ගන්නම්කෝ පොඩ්ඩක් ඉන්න. ඔයා ගංගේ උර ළඟට යන්නකෝ. අපි මාටියාව එක් කරගෙන එතෙන්ට එන්නම්. හරිනේ? අනේ මාටියෝ මොකද ඔයා වටපිට බල ඉන්නේ? අන්න අර පැත්ත බලන්නකෝ. ලොකුම ලොකු ලස්සන ගෙම්බෙක් අර ඉන්නේ. ඔය වගේ ගෙම්බු හරිම කම්මැලි. ඔය වගේ ගෙම්බෙක් දිහා බලාගෙන ඔයාට නිදාසේ චිත්‍රය අඳ හැකි. ආචාර්යතුමා බලන්නකෝ මං කොච්චර ලස්සන එකක් අදිනවද මේ සැරේ කියලා. මේ ගෙම්බාගේ අත් දෙක ඉස්සුවත් මීට වඩා ලස්සනට චිත්‍ර ගන්න පුළුවන් වෙයි මම හිතන්නේ. මම මෙයාගේ අත් දෙක උඩට උස්සන්නම්කෝ බලන්න. ඉතින් නියවෙත්. මේ වැඩේ හරියන්නේ නෑනේ. මහාචාර්යතුමා මට ලස්සන ඉරියව්වක් හිත ඇතුළට ආවා. බලන්න හොඳද කියලා.
මහාචාර්යතුමා ඔයා කිව්වා නේද මේකෙන් බහැම පැනලා යන જાතියකින් නෙවෙයි කියලා අද දෙකක් කියන්නේ ඊට පස්සේ නවතිනවා. මට පේන්නේ මේ මහාචාර්යතුමායි ග්‍රාම සේවක මහත්තයයි මට නතර වෙන්න කියලා කියලා. සූටි මාටි මේ කොහෙන් ආපු ගෙම්බෙක්ද? මේට කලින් අපේ පැත්තේ බම්බියාව දැකලා නැහැ. කොහෙන් ආවත් අපිට කමන්නේ. අපිට පුළුවන් මේ ගෙම්බව කණ්ඩ දීලා අර කිඹුලගෙන් බේරිලා ඉන්න. නැත්තම් ඒ අපේ පස්සෙන් පන්නනවනේ. අපි කොහොම හරි ඒ කිඹුලට මේ ගෙම්බව කණ්ඩ දෙමු. එතකොට අපිට මාසයක් විතර නිදහසේ නිවි හැනිහිලි ඉන්න පුළුවන්. ඒ ලොකු එකා කෑවට පස්සේ ඉතින් බඩගින්නක් කෙනෙකුත් නැහනේ. ඊට පස්සේ පුළුවන් අපිට නිදහසේ ජීවත් වෙන්න. ගොදුරු ටික මගේ ළඟටම ඇවිදගෙන ඇවිල්ලා වගේ කියන්නේ මොනවද කරෙන්න ඕනේ? කිඹුල් රජාණනි ඔයත් ඉතින් හැමදාම අපි වගේ කිරි කැටි ලපටි ගෙම්බ පස්සෙන් කෙලහලහල පන්නන්නේ. ඔයා එහා උඩට ගිහිල්ලා බලන්නකො කොච්චර ලොකු ගෙම්බෙක්ද එතන ඉන්නේ කියලා. මේ ගෙම්බව කෑවොත් එහෙම ඔයාට මාසයක් යනකම් කිසිම කෑමක් කන්න ඕන වෙන්නේ නැහැ. ෂුවර් ඇන්ඩ් ෂොට්. මොකද කිව්වේ? ගොඩක් ලොකුයිද? මාසෙක කෑම එකපාරම හොයාගන්න පුළුවන්ද? එක්පට කියනවා කොහෙද ඉන්නේ කියලා. ඔයගොල්ලෝ කියන විදිහට ඇත්තටම ගොඩක් විශාලයි නම් මම පොරොන්දු වෙන ඔයගොල්ලන්ට කවදාවත්ම කිසිම කරදරයක් කරන්නේ නැහැ කියලා. මෙච්චර ලොකු ගෙම්බෙක්. මහාචාර්යතුමා ඒ පාට මට දුවන්න කියලා කියන්නේ මොකද මන් දන්නේ? Madai kola, bakar laut tadi tuanda, kemo tadi tuanda, kibule kawilla. අනේ නියමයි කිඹුල කුට්ටේ පාර ඇවිල්ලා චූටි හිටියා නම් ගියයි එන දෙයියෝ දෙනකොට මදි නොකියන්න දෙනවා කියලා ගෙම්බෙක් එක්ක කිඹුලෙකුත් ඉන්නවා කියන්නේ දියමට චිත්‍රේ ලස්සනට එනවා කියන එකයි හැබැයි ඉතින් ඔය විදියට ඉඳලා නම් හරියන්නේ නැහැ ඔය මොකක්ද කරන්නේ කොහොමද මේ එමින්ද මං කියපු විදියට ඉන්නකො එතකොට ලස්සනට චිත්‍රෙ එන්නේ අයියා බයද යන්නේ අම්මෝ නේ බේරගන්න අයියෝ අනේ මං ඉවරයි අරියයි බය වෙන්න දෙයක් නෑ. ඔය ෂූට් එක පිටිපස්සේ ස්ටේජ් එකක් තියෙනවා. ඒකෙන් ඇද්දාපු ෂූට් එක එළියට ආව හැකි. කටවල කරන්න බා අතාරින්න බාව මහාචාර්යතුමා ගාමනේ ඔක මාත්‍යෝ අයියා බඩ හිටි බඩ ස්ටුඩියෝ ඔයා මොකටද එකපාරට වතුරේ ඉඳලා මේ ඉන්නේ ඈ ඒක බොහොම දිග කතාවක් ඒ වගේම දුක් බඩ කතාවක් පස්සේ කියන්නම් මං ඒක ස්ටුඩියෝ මේ චිත්‍ර හිටපු ගෙම්ම පැනලා ගියා කොහෙ ගියක්ද එයා කොහෙට හරි දුවන් ගැටියනේ දැන් චිත්‍ර සම්පූර්ණ වුණානේ වෙන වැඩක් නෑ හරි අපි මේ චිත්‍රේ නම් හරිම තාත්තිකයි.
මට හිතෙනවා මේ කිඹුලයි ගෙම්බයි දැන් එළියට පණී කියලා. ඒ තරම් ලස්සනයි. ඒත් මේ ගෙම්බගේ ඇඟ ඇතුලේ දිලිසෙන්නේ මොකද්ද? කාගේද මේ චිත්‍රය? නගරාධිපතිතුමා මේ චිත්‍රයන්ගේ අපේ මාතියා. මෙයා මේකෙන් මම ගැඹුරු දෙයක් කියන්න හදන්නේ. රටේ තියෙන ආර්ථික අර්බුද නිසා සතා සීපාවගේ පවා මනස විකෘති වෙලා කියන එකයි මේකෙන් කියන්නේ. ගෙම්බෝ වගේ හැමතැනම පණිනේ වුණේ ජරාව කරන කිඹුල්ලෝ එකට එකතු වෙලා කියන එකයි කියවෙන්නේ. ඔයාට තියෙන්නේ හරිම වෙනස් සිතුවිලිනේ. නර්ගයි. එතකොට අද දිනේ මේ චිත්‍ර තරගයේ ප්‍රථම ස්ථානය හිමි කරගන්නේ අපේ මාටින් තමයි. Thank you නගරාධිපතිතුමා. ඊට පස්සේ මම අඳින්නේ ගෙම්බන්ගේ කිඹුලන්ගේ චිත්‍ර විතරමයි. මාටි